මෙම සර්පයින් මා විසින් හසුරුවනු ලබන්නේ මනා දැනුමක් හා පළපුරුද්දක් ඇතිවය. මෙම වීඩියෝ නරඹන ඔබ විසින් නිසි දැනුමක් නැතිව මෙවැනි දෑ අත්හදා බැලීමෙන් වළකින ලෙස කාරුණිකව දන්වා සිටිමි. කොතනද ඉන්නේ තාතා? මෙහි නම් වටේම කැලේ නේද? ඔව් නේද? මේ වත්තේ හදලා තියෙන පොල් පැල. පොල් පැල හදලා තියෙන්නේ. එහා පැත්තෙත් පොල් වත්තක්. අලි එනවද මේ හරියට? මේ අත්තේ අලි එන්නේ නැහැ. අලින්නේ නම් කරදරයක් නෑ. හහ. මේ වුණ තමයි. වල්ලූර එනවා නේද? මුවත් එනවද? කට්ටිය දඩයන් කරනවද? ඉතින් දඩයන් කරලා යනවා කට්ටිය. ඒගොල්ලන්ට කඳන් හිමත් බැඳලා තියෙනවද? මේ නෑ පරම එපා කියලා තියනවා. හ්ම්. පරම මට ඒවා දැන්නා. හහ. දැන් අපි මේ පාස් හේන්වල කරින්නේ අපි දැක්ක දෙනවා. ඒ කියන්නේ මෝ එහෙම දඩයන් කරනවද වෙඩි තියලා එහෙමද නැත්නම් මදු අටවලාද? බංගක් කුම් මදු දානවා. හහ. බංගක් කුම් වෙඩි තියෙනවා. කදම් බල කට්ටිය ඔව් කදම් බල කට්ටිය වෙනම ඉන්නවා. ඌරන්ටත් ඒකම කරනවා. උන්වන්ටත් ඒකම තමයි. ඔක තමයි තියෙන ගැටලුව නේද? හේන් ගොවිතැන් කරනකොට ඒත් එක්ක ඒ ජීවිකාව හැදිලා තියෙන හැටි. මේ කරන කට්ටිය ඒක කට්ටිය නෙමෙයි එන්නේ. ආහ්. ඉතින් ඒලා කරන්නේ. ආද. ඊට පස්සේ අපි දැන් එපා කියලා තියෙන්නේ. ඒ කියන්නේ මස් කන්න පෙරේත වෙච්ච මිනිස්සු තමයි මේ වැඩේ කරන්නේ. හේන් කරන කට්ටිය ගන්න නෙමෙයි හරි හේන් කරන කට්ටිය. ඉතින් එනවා. පිටින් ඇවිල්ලා ඒ වගේ වැඩක් කරොත් 1992ට කෝල් එකක් දෙන්න එසනින්. ඔව්. වනජීවි දෙපාර්තමේන්තුවේ එසනින් කෝල් එකක් දීලා ඉන්ෆෝම් කරන්න. බලන්න ඉන්න එපා. කටමට්ටමට වතුර නේද? මේ අයිනේ දින්නේ. මෙරිලාද? නෑ නෑ මෙරිලා නෑ මෙරිලා. බලාගෙන නෑ. බැඳලානේ තියෙන ඉවරනේ. එම්බත් වෙලා වෙන්නේ. එම්බත් වෙලා වෙන්නේ. කීම් වගේ ඉන්නවා. අවුලක් නෑ මං ඉතින් මෙරිලා වගේ ඉන්නේ. වගාලින් වල ස්වභාවය ඕක තමයි. ආවරණයක් නෑනේ. ඔව් සත්තු වැටෙනවා දැන් මේ සර්පය විතරක් නෙවෙයි ඕනම සතෙක් වැටෙන්න පුළුවන්. සාමාන්‍ය භූමිය මට්ටමට නේ තියෙන්නේ කට. වතුරත් කට මට්ටම් තියෙනවා සාමාන්‍ය. ඉතින් මූවෙක් එහෙම නැත්නම් වල්ලුරෙක් වගේ වැටුනොත් ඒත් ඒ වගේ තමයි මැරෙනවා. සර්පෙක් නම් සාමාන්‍ය පීන හරි ඉන්නවා. ඒගොල්ලෝ ටිකක් අර වතුරත් තොරත්තු දෙන්න හින්දා. මෙයාව මේ අරගෙන යන්න ඕනේ මං අරගෙන ගොඩට දාන්න. කැලේනේ යයි නේද? එහෙම කරමු. මොකද මම මේ ඇත්තටම සර්පයෝ මේ ඉවත් කරන්න ආපු ගමනකුත් නෙවෙයි. ෆාමසි එකට ආවේ මේ බෙහෙත් අරගෙන යන්න. මොකද මේ මගේ එක බල්ලෙක් ඊයේ නැති වුණා. මගේ කියන්නේ බොහොම ලින්කතු හිටපු සතා. අද අනිත් එක්කෙනා අසනීපෙන් ඉන්නේ. එයාට ප්‍රතිකාර කරන්න බෙහෙත් ගෙනියන්න ආවේ. මම මේ අරගෙන උඩින් දාන්න. කැලිය නිසා යන්නේ ඇයි? ඈතට අර යන්න ඕනේ. ගොඩාක් උස්සතෙක් නේ මම ගෑනු සතෙක්. හරි අවදානන්නේ. ඔව්. එහාට එන්න. වතුර එවිලා තමයි. ඔව් ඉන්නේ. ඔන්න ඇත්තටම දැන් මේ අද මම මේ සතාගේ ජීවිතේ මේ බේර ගන්න ආවේ බොහොම අහඹු ලෙස. කොහොම නමුත් ඊයේ දවසේ මරණයටපත් වෙච්ච මගේ ඇලෙක්ස් පුතාගේ මතු භවයේ සුගතිගාමි වෙන්න කියලා හිතලා තමයි අද දවසේ මේ සතාගේ මේ අහිංසක ජීවිතේ බේරා ගන්න. මේ සතා ඇරයි යන්න ඕනේ නැහැ මගේ ගෙදරට. වතේම කැලේනේ තියෙන්නේ නේද? මෙයාව සුට්ටක් ස්වභාවික පරිසරෙම තියමු. ඔව්. යන්නේ ඇයි? කොහොමත් මේගොල්ලෝ ඉන්නවම තමයි කැලේ. ඔව් මෙයා අයින් කරා කියලා ආයේ සර්පියෝ නැතුව ඉන්නේ කොහොමද ඉන්නේ. මේ ඇත්තටම අද දවසේ මෙයා විස වුණා. එයාගේ ජීවිතේ බේරා දෙන්න කටයුතු කරා වුණා. ඔයගොල්ලන්ට පුළුවන් ඉතින් කිසි ගැටලුවක් නැහැ මේ වගේ තැනක වැටලා හිටුවොත් පොඩි ආධාරකයක් දාන්න. නිකන් අත්තක් උඩට දැම්මම එයා ගොඩ වෙලා යනවා ඇත්තටම. ගැඹුරක් නැහැනේ. ඒක ගැඹුර තියෙනවා. නැම ගොඩක් පහලින් නෙවෙයිනේ. පොඩි අත කෑල්ලක් දැම්මත් ගොඩ වෙලා යන්න පුළුවන් එයාට.
ඔයාලට ගොඩක් ස්තුතියි කතා කරලා ඉවරට කතා කරලා. ඔව් හම්බෙන්නේ යවුනේ. අපි අර හරිය යවමු. ඉතෝනත් ඉතින් ඇත්තටම මේ ජීවිත මේකනේ වැදගත් වෙන්නේ. කොමන හෝ සතෙක්ගේ ජීවිතය දවස පුරාම බේරන එක තමයි කරන්නේ. ඒක දවසකට එක සතෙක්ගේ හරි ජීවිතේ මම බේරනවා. එමිනෝනේ. ඔව්. දැන් යන්න කැලේට ඈ. හරිද? ආයි මේ ලිඳ පැත්තේ ඇවිල්ලා ආයි වැටෙන්න එපා ඈ. පව් ඉතින් නේද? විස වුණත් ජීවිතයක්නේ. මේ මෙතනත් මේ තියෙන්නේ මේ මුවන්ගේ සහ මේ ඌරන්ගේ අඩි නේද? නෑ ගෑනු සතා පිරිමි සතා කියලා වෙනසක් නෑ. ඔව් විශේෂ වෙනසක් ඇත්තෙම නෑ. එහෙමත් නෑ ඒව බොරු මත. ඔව් ගෑනු සත්තු පිරිමි සත්තුන්ට සාපේක්ෂව අර ප්‍රචණ්ඩ බවින් අඩුයි. මේගොල්ලෝ ගොඩක් වෙලාවට මේ හපා කන්න උත්සාහ කරන්නේ මග ඇරලා යන්නමයි බලන්නේ. දැන් පිරිමි සත්තුන්ට එකක් ඔය පෙණිය අල්ලගෙන එනවනේ දස්නයක් කරන්න. ගෑනු සත්තු එහෙම නෑ.